අදත් මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අදත් මම රස කෑමක් හදන්නයි මේ ලෑස්ති වෙන්නේ. මම අද හදන්නේ බණ්ඩක්ක තෙම්පරාදුවක්. එහෙනම් බලමුද මම කොහොමද බණ්ඩක්ක තෙම්පරාදුව හදාගත්තේ කියලා. බණ්ඩක්ක ටික සෝදගෙන මෙන්න මේ විදිහට මම කපා ගන්නවා. ඕගොල්ලෝ දන්නවනේ බණ්ඩක්ක නම් දලුව බණ්ඩක්ක ගන්න ඕනේ කියලා. බණ්ඩක්ක ටික කපා ගත්තා. බීලුණු ටිකයි අම්මිරිස් ටිකයි කපා ගන්නවා. මම මේ තෙම්පරාදුවට තක්කාලි ගෙඩියකුත් එකතු කර ගන්නවා. මම මේ තක්කාලි එකතු කරගන්නේ බණ්ඩක් එක ඉදීගෙන එනකොට අන්තිමට තමයි. මොකද තෙල් එක රත් වුණාම බණ්ඩක්ක සැර වැඩි. ඒ නිසා තමයි එහෙම කරන්නේ. නහට්ටි ලිපේ තියලා තෙල් ටික එකතු කරගත්තා. ඊට පස්සේ මම මේ එකතු කරගත්තේ උළුහල්. උළුහල් ටිකක් තෙලේ බැදෙන්න දෙන්න. ඒ බැදුනහම ඒක රසයි. අමුතු රසක් එනවා. ඊට පස්සේ බීලුණු ටික එකතු කරා. අමු මිරිස් ටිකත් එකතු කරගත්තා. කරපිංච ටිකත් එකතු කරගත්තා. ඊළඟට මම මේ එකතු කරේ කෑලි මිරිස් ටිකක්. මම මිරිස් එකතු කරගත්තේ අඩුවෙන්. ඔයගොල්ලෝ කන සැර ප්‍රමාණය අනුව මෙතන මේ වෙලාවේ මිරිස් කුඩු කෑලි මිරිස් කුඩු නෙවෙයි කෑලි මිරිස් ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන් අවශ්‍ය සැර ප්‍රමාණයට. ඊට පස්සේ කහ කුඩු එකතු කරා. ඊට පස්සේ මේ එකතු කරේ ලුණු කුඩු ටිකක්. දැන් මේක හොඳින් හැදි ගාගමු. ඊට පස්සේ කපාගත්ත බණ්ඩක්ක ටික මම මේ විදිහට ඔන්න එකතු කරගත්තා. එකතු කරගෙන මේ වගේ හොඳට හැදි ගාගමු. මම මේ බණ්ඩක්ක තෙම්පරාදුවට වතුර පොඩ්ඩක්වත් එකතු කරගන්නේ. ඒ තාපු තෙල් ටිකින්ම තමයි මේ බණ්ඩක්ක ටික මම තෙම්පරාදු කරගන්නේ. වතුර කලවම් වුණාම සෙවල වගේත් හැදෙනවා. ඒ වගේම රස අඩු වෙනවා. තෙලින්ම බැදුනහම හරි රසයි. ඊට පස්සේ මේක අපි විනාඩි 3ක් විතර වහලා තියලා මම මේ ඇරියේ. ඔන්න දැන් සෑහෙන දුරට බණ්ඩක්ක ටික තැම්බිලා තියෙන්නේ. අර කොළ පාට පෙනුමත් තාම තියෙනවා. ඊට පස්සේ මම කපාගත්ත තක්කාලි ගෙඩියත් මෙන්න මේ වෙලාවේ එකතු කරගත්තා. එකතු කරගෙන හොඳට මේ විදිහට හැදි ගාගමු. ඊට පස්සේ මම මේ එකතු කරගත්තේ 3-5 කුඩු පොඩ්ඩක්. ඊට පස්සේ නැවතත් මේක හොඳින් හැදි ගාගමු. මේ 3-5 ටික හොඳට කලවම් වෙන්න.
ඇත්තට මේක හරිම රසයි මේ තෙම්පරාදුව. තවත් ලුණු කොට පොඩ්ඩක් මම එකතු කරගන්නවා. ඒකල නැවත ඒ ලුණු ටිකත් කලවම් වෙන්න හොඳට අපි මේ විදිහට හැදිලා ගමු. දැන් මේක තෙලෙම තමයි මේ බණ්ඩක ටික තැම්බෙන්නේ. ඉතින් හරිම රසයි මේක. සාමාන්‍ය ගින්දර වැඩි කරන්න එපා. සාමාන්‍ය මද අඩු ගින්දර තියාගන්න. ඉතින් මේක හරිම රසයි. ඇත්තටම රසයි. වතුර බින්දුවක්වත් කලවම් කරේ නෑ. මේ තෙලින්ම තමයි මේක තැම්බුනේ. ඉතින් හරි රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා.